ඔයාගේ සම කළුයි කියලා කවුරු හරි ඔයාලට කියලා තියෙනවද? එහෙම කියනකොට ඔයාලට දුක හිතුන අවස්ථා තියෙනවද? හැබැයි අද මම කියන්න යන්නේ එක දෙයක්. කළු සම කියන්නේ අඩුවක් නෙවෙයි. ඒක ලස්සනක්. ඇත්තටම කළු සමක් තියන අයට ගොඩක් ඇඩ්වාන්ටේජ් තියෙනවා. ඒ වගේම නිවැරදි කෙයා එකක් කරොත් තවත් ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳව. එහෙනම් අවසානයේ වෙනකම් බලන්න. පළවෙනි පොයින්ට් එක තමයි තමන්ගේ සමට ආදරය කරන්න. මුලින්ම කරන්න ඕන දේ තමයි තමන්ගේ ස්කින් ටෝන් එක අප්සෙට් කරන එක. ලස්සන කියන්නේ සුදු වෙන එක විතරක් නෙවෙයි. ලෝකේ ජනප්‍රිය මොඩල්ස්ලා, ඇක්ටර්ස්ලා ඉන්නවා ගොඩක් දෙනෙක් ඩාර්ක් ස්කින් ටෝන් එකක් තියෙන අය. කොන්ෆිඩන්ට් එක තමයි ලස්සනම මේකප් එක කියන්නේ ඒ නිසා. දෙවෙනි එක තමයි වතුර වැඩිපුර බොන්න. සම හෙල්දිය තියාගන්න බොඩි එක හයිඩ්‍රේට් වෙලා තියෙන්න ඕන. දවසම වෝටර් ග්ලාස් 6ක් 8ක්වත් වතුර බොන්න උපරිම try එකක් දෙන්න. මේකෙන් ස්කින් එක ෆ්‍රෙෂ් වගේම හෙල්දි ලුක් එකක් ගන්නත් පුළුවන්. තුන්වෙනි එක තමයි හොඳ කෑම කන්න. සම ලස්සන වෙන්න ක්‍රීම් වලට වඩා වැදගත් වන්නේ ෆෘට්ස්, ভেජිටබල්, නට්ස් මේ වගේ ෆුඩ්ස් වැඩිපුර කන්න. අධික ඔයිල්, සුගර් තියෙන කෑම අඩු කරගන්න. හතරවෙනි පොයින්ට් එක තමයි සූර්යාගෙන් ආරක්ෂා වෙන එක. කළු සමක් තිබුණත් සන්ගෙන් ඩැමේජ් එක වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට යනකොට සන් ක්‍රීම් එකක් යූස් කරන්න. ස්කින් ටෝන් එක වෙනස් කරන්න නෙවෙයි, ස්කින් එක ආරක්ෂා කරන්න තමයි අපි සන් ක්‍රීම් එක යූස් කරන්නේ. පස්වෙනි පොයින්ට් එක තමයි ස්කින් කලර් එකට ගැලපෙන්න ඇඳුම් තෝරගන්න එක. ඩාර්ක් ස්කින් ටෝන් එකට ගොඩක් ගැලපෙන කලර්ස් තමයි blue, red, emerald green, white, purple මේ වගේ කලර්ස් ඇඳුවොත් ලුක් එක ගොඩාක් ඇට්‍රැක්ටිව් වෙනවා. අන්තිමට මට කියන්න තියෙන්නේ ලස්සන කියන්නේ ස්කින් කලර් එක විතරක් තීරණය වෙන්නේ නැහැ. ඔයාගේ ස්මයිල් එකෙන්, කොන්ෆිඩන්ට් එකෙන්, පර්සනැලිටි එකෙන් තමයි මිනිස්සු ඔයාව මුලින්ම දකින්නේ. ඒ නිසා තමන් ගැන හොඳ හැඟීමක් තියාගන්න. හැමෝටම hina වෙලා කතා කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට වටිනා දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් ලයික් එකක් දාන්න. තව යාළුවන්ට ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.